ඉතින් යාළුවනේ ක්‍රිකට් වලට ආදරය කරන ඔයාලා ඔක්කොමලා ආදරයෙන් සාදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා මගේ Back to Cricket YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඉස්සරහින් තියෙන bell icon එකත් all කරලම තියාගන්න. අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාගෙන අපි යමු වීඩියෝ එකට. ඉතින් guys ඔයාලා අපි වගේම අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් කරන්නේ ජොබ් එකක්. අපි වැඩක් කළොත් පඩියක් ගෙවනවා වගේම ඔවුන්ට රට වෙනුවෙන් සෙල්ලම් කරන්න වැටුපක් ගෙවනවා. ඉතින් වර්තමානයේ ක්‍රිකට් වල දක්ෂම සහ ජනප්‍රියම ක්‍රීඩකයන්ගේ වැටුප් කීයද කියලා මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඉතින් අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට පඩි ගෙවන්නේ මහ බැංකුවෙන් නම් නෙවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්. ඒ වගේම මොවුන්ට වැටුප් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ක්‍රම කීපයක් ඔස්සේ මුදල් ගලාගෙන එනවා. ICC එකෙන් ලැබෙන ලාභාංශ තරගාවලි පවත්වද්දී එම තරගවල විකාශන අයිතිය විවිධ මාධ්‍යයන්ට විකිණීම සහ ප්‍රධාන වශයෙන් ඩයලොග් ගැනි අනුග්‍රහක ආයතන වලින් ලැබෙන මුදල් වලින් තමයි මෙම වැටුප් ගෙවීමට අදාළ මුදල් ලැබෙන්නේ. අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් මූලික වශයෙන් ලබන වැටුප් මම කියන්නම්. හොඳින් මතක තියාගන්න මේ සියලු වැටුප් වාර්ෂිකව ගෙවනු ලබන වැටුප් කියලා. ඉතින් අපේ රටේ ක්‍රීඩකයන්ට මුදල් ගෙවන්නේ එම ක්‍රීඩකයන් වර්ග 6කට බෙදලා. වීඩියෝ එක පොඩ්ඩක් දිග වෙයි. මම පුළුවන් ඉක්මනට කියාගෙන යන්නම්. ක්‍රිකට් වලට ආදරය කරන ඔයාලා මේවා දැනගෙන සිටිය යුතුමයි. ඉතින් guys අපි දැන් බලමු මේ මොනවද වර්ග කරන වර්ග 6 කියලා. අංක 1 A1 කාණ්ඩය T20 එක්දින සහ ටෙස්ට් ඇතුළු සියලු ක්‍රීඩා රටාවන්හි දක්ෂතා දක්වන ක්‍රීඩකයන්. අංක 2 A2 කාණ්ඩය ජ්‍යෙෂ්ඨ සහ ස්ථාපිත ක්‍රීඩකයන්. අංක 3 B2 කාණ්ඩය ක්‍රීඩා රටාවට අනුව විශ්වාසදායක ක්‍රීඩකයන් හෝ විශේෂඥයින්. අංක 4 C1 කාණ්ඩය තරග කීපයකට ක්‍රීඩා කරන හෝ දියුණු වෙමින් සිටින නමුත් ස්ථාවර ක්‍රීඩකයන්. අංක 5 C2 කාණ්ඩය විශේෂිත රටාවන්හි තම භූමිකාව ඉටු කරන ක්‍රීඩකයන්. අවසාන වශයෙන් අංක 6 A කාණ්ඩය නැගී එන ක්‍රීඩකයන්. අන්න එලෙස තමයි වර්ගීකරණය කරලා තියෙන්නේ. ඉතින් guys මේ කාණ්ඩ වලින් වර්තමානයේ ක්‍රීඩකයන් අතුරින් වැඩිම මූලික වැටුපක් ලබන ක්‍රීඩකයන් කීප දෙනෙක් ඉන්නවා. වනිදු හසරංග, ධනංජය සිල්වා සහ දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයන් අයත් වෙන්නේ A1 කාණ්ඩයට. ඔවුන්ට මූලික වැටුප ලෙස වාර්ෂිකව මිලියන 30ක් ගෙවනවා. ඒ කියන්නේ කෝටි 3කට ආසන්න මුදලක්. දෙවනියට A2 කාණ්ඩය යටතේ පැතුම් නිස්සංක, දසුන් ශානක යන ක්‍රීඩකයන්ට මිලියන 24ක් මූලික වැටුප ලෙස වාර්ෂිකව ගෙවනවා. තුන්වෙනියට B2 කාණ්ඩය යටතේ චරිත් අසලාංක, කසුන් රාජිත වැනි ක්‍රීඩකයින්ට මූලික වැටුප ලෙස මිලියන 17කට ආසන්න මුදලක් ගෙවනු ලබනවා. C1 කාණ්ඩය යටතේ විශ්ව ප්‍රනාන්දු, අවිශ්කෘත ප්‍රනාන්දු වැනි ක්‍රීඩකයින්ට මිලියන 14කට ආසන්න මුදලක් වාර්ෂිකව මූලික වැටුප වශයෙන් ගෙවනු ලබනවා. C2 කාණ්ඩය යටතේ චාමික කරුණාරත්න, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්කල්ල වැනි ක්‍රීඩකයින්ට මූලික වශයෙන් වසරකට මිලියන 11කට ආසන්න මුදලක් ගෙවනවා. අවසාන වශයෙන් A කාණ්ඩය යටතේ නුවන් තුෂාර, දුෂාන් හේමන්ත, ඩිල්ෂාන් මදුශංක, අසිත ප්‍රනාන්දු, කමිදු මෙන්ඩිස් සහ සදීර සමරවික්‍රම යන ක්‍රීඩකයන් හට මූලික වශයෙන් වැටුප ලෙස මිලියන 8ක පමණ මුදලක් වාර්ෂිකව ගෙවනු ලබනවා. ඉතින් මීට අමතරව ටෙස්ට් තරග ජයග්‍රහණයකට මිලියන 4.5ක්ද ටෙස්ට් තරගයක් ඩ්‍රෝ වීමකදී මිලියන 3.75ක් මුදලක් සහ ටෙස්ට් තරග පරාජයකදී මිලියන 3ක පමණ මුදලක්ද කණ්ඩායම් අතරේ බෙදී යනවා. ඉතින් guys ඒ විතරක්ම නොවේ එක්දින සහ 2020 සෑම තරගයකදීම මිලියන 1.2ක පමණ මුදලක් මොවුන් අතරේ බෙදෙනවා. මීට අමතරව මොවුන්ගේ පුද්ගලික දක්ෂකම් වලටද වෙන වෙනම ගෙවනු ලබන අතර ලංකාවේ සහ ලෝකයේ පැවැත්වෙන අවෝඩ් සෙරමනි වලින්ද මොවුන්ට මුදල් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි ලොව පුරා පැවැත්වෙන ලීග් තරගවලට ක්‍රීඩා කිරීමේදීද මොවුන්ට විශාල මුදලක් එකවර ලැබෙනවා. කොටින්ම කියවතින් වසරකට මෙම ක්‍රීඩකයන්ට ඉතා විශාල මුදලක් වැටුප් ලෙස ලබා දෙනවා. ඉතින් guys මම මේ අරන් ආවේ ක්‍රීඩකයන් කීප දෙනෙකුගේ විස්තර විතරයි. මේ හැම විස්තරයක්ම ඉතා නිවැරදි තොරතුරු බවත් ඔයාලට මතක් කරනවා.
ඔයාලට මොකද හිතෙන්නේ? ක්‍රිකට් සෙල්ලම් කරා නම් හොඳයි කියලා හිතනව නේද? ඉතින් guys මතක තියාගන්න අපි කොච්චර බැන්නත් මේ ක්‍රීඩාව සෙල්ලම් කිරීම ලේසි නැහැ. හොඳට ප්‍රැක්ටිස් කරලා මහන්සි වෙලා තමයි මේ ක්‍රීඩාව සෙල්ලම් කරන්න තියෙන්නේ. ජයග්‍රහණය කරන්න තියෙන්නේ. මොන දෙයක්වත් ලේසි නැහැ. ඉතින් දින්නත් පෙරදුනත් සල්ලි හම්බෙනවා වගේම අපි අපේ ක්‍රීඩකයන්ගෙන් ඉල්ලමු රට වෙනුවෙන් උපරිමයක් කරන්න කියලා. අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් කරගෙනම යන ගමන් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලාත් මතක් කරනවා. ඉතින් ක්‍රිකට් වලට ආදරය කරන ඔයාලට බුදු සරණයි.